හරියට මම කිල්ලා දෙනවා බොරු කියන්නේ නෑ එන්න ගන්න මාළු දැන් එනාපු මාළු ලාබයි මාළු ලාබයි එන්න සියලුදෙනාටම සම්මා සම්බුද්ධ සරණයි. අද මාතල පිටේ සීදේ පෙරපාසලේ විතර යන්නේ උත්සවයේ පවත්තන මේ උත්සවයට ආරාධනා පිළිගන්නවා මම ප්‍රතිමම සීදේ පාසලේ ආචාර්යතුමියට මගේ ගෞරවය ප්‍රතිපලට දෙනවා. ජනාධිපති පමණක් මුළු සමස්ත ජාතියම එහෙම වගකීම් එකයි. මොකද දරුවෝ හදලා තමයි දරුවෝ හදලා බලන්න. දැන් මොකදලාට දරුවෝ හැදෙන්න කොපමණ ඉන්නේ දරුවා වැඩිම කරන්නේ. ඒක නිසා දරුවෝ හදලා බලන්න. ඒ කාර්යයේ යෝගයෙන් අධ්‍යයනයෙන් පස්සේ දරුවා ඊළඟට පෙරපසෙන්නේ තමයි පෙරපසන ගුරුතුමී ඉදිරියේ ඒ සමාජයට අවතීර්ණ වෙන විදිහට දරුවෝ හැදගන්න. රටේ සම්පත ජීවන අධිනවා මේ දරුවෝ. මේ දරුවන්ට හොඳ අනාගතයක් හොඳ රටක් මතින් තොර දුම් වීමෙන් තොර ඒ වගේම සමාජ අසාධාරණකම් ඒ වගේම සමාජ විරෝධී වැඩ ඉදිරියට නොපැමිණෙන දරුවන් සමූහයක් දුකින් මූලික අධිකාරම රදෝ පදල සිනම් ආරම්භ කරන්න ඕනේ. මාතලා පිටිය ශ්‍රීදේවී පෙරපාසලේ පොන්සි දුවන පුතාලා ලෑස්තිලා ඉන්න නාට්‍යයක් ඉදිරිපත් කළේ. විය පරණ තාලයේ තරහ ගියොත් මිනිහා හරි සැරයි බබර වගේ හරිම කඩිසරයි ගම මහතා තමයි මේ පැලේ වැඩ කටයුතු නියමයක් කළේ ගම මහගෙත් විහිරි වූ අයෙක් ගම බිරිඳත් බිහිරි වූ අයෙක් මේ දෙදෙනාගේ එකම දියණියයි ගමේ සිටින එකම තරුණියයි දුටුව තරුණයන්ගේ නෙත පිනයි මුතු කුමාරි වාගේ ලස්සනයි මේ ගෙදරට තරුණයෙක් ඇවිත් දොම්පෙට යන පාර අහනවා දොම්පෙට යන පාර අහනවා ලොක්කෝ මට දොම්පෙට යන පාර කියාපන් ලොක්කෝ මට දොම්පෙට යන පාර කියාපන් බතල හොඳට එලා තියෙනවා හාරන කන් ටිකක් ඉන්නවා අනේ ළමයි මෙන්න මෙහෙවරේ මේ ළමයාට බදලගෙන ගියා. ඇතර හොඳට එලා තියෙනවා සායන් ටික තමයි වෙන්නේ. ඇතර හොඳට එලා තියෙනවා පැදුර හොඳට වියලා තියෙනවා සායන් ටික දමලා ඉවර නෑ අනේ දුවේ මෙන්න මෙහෙවරෙන් මේ ළමයට පැදුර ගැන කියන් අනේ දුවේ මෙන්න මෙහෙවරෙන් මේ ළමයට පැදුර ගැන කියන් ඔබවත් දැන් ඉතින් නංගියේ දොම්පෙට යන පාර කියාපන් ඔබවත් දැන් ඉතින් නංගියේ දොම්පෙට යන පාර කියාපන් තරුණෙක් අද එනවයයි කියා කපුට කිව්වේ තමයි ඔයා කපුටෙක් අද එනවයයි කියා කපුට කිව්වේ තමයි ඔයා අම්මා අප්පා දෙන්න කැමති නම් කසාදයට
head and shoulder, knees and toes, knees and toes, knees and toes, head and shoulder, knees and toes, knees and toes, knees and toes, head and shoulder, knees and toes, knees and toes, knees and toes, eyes and ears and nose and mouth, eyes and ears and nose and mouth, head and shoulder, knees and toes, knees and toes, knees and toes, knees and toes, daddy fingers, where are you? Here I am, how do you do? Mommy fingers, where are you? Here I am, how do you? Brother fingers, where are you? Here I am, how do you? Sister fingers, where are you? Here I am, how do you? Baby fingers, where are you? Here I am, how do you? ගයාබද දෙමාපියන්ගෙන් අවසරයි. ඇත්තටම අද මාතලා පිටියේ ගම්මානයේදී මම හිතන්නේ ගොඩක් සතුටු දවසක්. හැම අවුරුද්දකම වගේ සීදේවි පෙරපාසලේ පුංචි දරුවන්ගේ සමුගැනීමේ උළෙල බොහොම උත්කර්ෂවත් අන්දමින් අද දින උදෑසන සිට පැවැත්වුවා. ඇත්තෙන්ම පළමුවෙන්ම කියන්නට ඕනි ගමේ පාසල, ගමේ පන්සල, ගමේ දොරවල් ඈත් වෙලා නගරේ කරා දරුවන් දෙමාපියන් විසින් රැගෙන යන අවස්ථාවක මේ ආදරණීය දෙමාපිය පිරිස තමන්ගේ ගමේ තියෙන සම්පතේ වටිනාකම හඳුනාගෙන ඒ රැක ගැනීමට මේ ගුරුතුමියත් එක්ක එකතු වෙලා ගත්තු ඒ උත්සාහය මම පෙරපාසලේ ගුරු සංසදයේ සභාපතිතුමිය වශයෙන් ප්‍රථමයෙන්ම ඒ ගොඩක් අගය කරලා සැලකනවා. ලෑස්ති වෙන්නේ වැඩි නාටකයක් ඉදිරිපත් කිරීමටයි. Mana
පෙරපාසලේ ගුරුතුමියගෙන්ද පෙරපාසලේ දුවදරුවන්ගේ දෙමාපියන්ගෙන්ද අවසරයි. ඇත්තටම අද පෙරපාසලේ පොඩි දරුවන්ගේ නර්තන හැකියාවන් දැක්කහම ගොඩක් සතුටු වෙනවා. මොකද අපි මේ සීදේවි පෙරපාසලෙන් ඉගෙනගෙන තමයි අද මේ තත්ත්වයට අවිල්ලා ඉන්නේ. ඒ හින්දා මම පොඩි දරුවන්ගෙන් මේ නර්තන හැකියාවන් ඉදිරිපත් කරපු දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබටත් හැකියාවන් බොහොමයක් තියෙනවා. ඒ හැකියාවන් මේ පෙරපාසල තුලදී සහ පාසල් අධ්‍යාපනය තුලදී දියුණු කරගනිමින් අනාගතයේ දියුණු කරන්නට බබලවන්නට හොඳ දරුවන් පිරිසක් මේ සීදේවි ලදරු පාසලෙන් බිහි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම පෙරපාසල් ගුරුතුමියනි ආදරණීය දෙමාපියනි පුංචි දුවේ පුතේ ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මං හිතන්නේ අද මාතලා පිටියේ ගමන සුසේසී දවසක් වෙන්න ඕනි. මොකද මේ පුංචි දරුවන් පෙරපාසල් ගුරුතුමිය තුලින් අවුරුදු දෙකක් අවුරුද්දක් පමණ කාලයක් අධ්‍යාපනය ලැබලා විධිමත් පාසල වෙත පිය නගන්න සූදානම් වෙන මේ මොහොතේ වසරක් වසරක කාලය තුල ගුරුතුමිය උගන්වපු දේවල් මම හිතන්නේ මේ දරුවන් අද මේ වේදිකාව තුල ඉදිරිපත් කරනවා. ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද ගුරුතුමිය ළඟට එද්දි පුංචි දරුවන් මම හිතන්නේ අම්මගේ දුර්ලභ වෙලා අඬ ඉඳලා තමයි ආවේ. ගුරුතුමිය මම හිතන්නේ බොහොම අමාරුවෙන් තමයි ওই තත්ත්වෙට දරුවෙකු ගන්න සෑහෙන වෙහෙසක් දරන්නට ඇත්තේ. අද ඒ ගුරුතුමිය උගන්වපු දේවල් මල්පල ගන්නමින් ඇතම ගුරුතුමියට ගොඩක් සතුටු වෙති. ඒ වගේම මේ ආදරණීය දෙමාපියන්ට බොහොම සතුටු දවසක් වෙන්න ඕනේ. මේ ගියා විනෝදයක් යයි උන් සිතුවා මකුළු දැලක් මුද වාඩි වුණා තව අලියෙක් හට අඬ ගැසුවා අලි දෙදෙනෙක් සෙල්ලමේ ගියා විනෝදයක් යයි උන් සිතුවා මකුළු දැලක් මුද වාඩි වුණා තව අලියෙක් හට අඬ ගැසුවා අලි දෙදෙනෙක් සෙල්ලමේ ගියා විනෝදයක් යයි උන් සිතුවා මකුළු දැලක් මුද වාඩි වුණා තව අලියෙක් හට අඬ ගැසුවා අලි හතරක් සෙල්ලමේ ගියා විනෝදයක්